දැකලා ඇති සමහරු ඉන්නවා යාලා ධනෙ අතින් විතරක් නෙවෙයි වාසනාව අතින් තමයි මාරම් පොහසත්. මේක මට හරි හිතලා බලන්න. යාලා ජීවත් වෙන්නේ අපි ජීවත් වෙන ලංකාවෙම නා කොහොමද යාලා ඒ තරම් සාර්ථක වුනේ? කොහොමද යාලා ධනෙ හා වාසනාව අතින් ඒ තරම් පොහසත්? ඔව් පුරාණ කාලේ ඉඳලා මිනිස්සු තමන්ගේ ජීවන අවකාශයට සමෘද්ධිය හා ධනාත්මක ශක්තිය ආරාධනා කරන්න විවිධ ක්‍රම අනුගමනය කරලා තියෙනවා. මේ පිළිවෙත් නිවසක ශක්තිය වැඩි දියුණු කරනවා විතරක් නෙවෙයි ඒ තුළින් මානසික සහනයක් ලබා දීලා සතුට හා බහුලත්වයේ සමෘද්ධිමත් වෙන සාමකාමී පරිසරයක් අපේ නිවස තුළ නිර්මාණය කරනවා. ඉතින් අවසන් අපේ වෙනකන් අපිට වැඳලා ඉන්න අපි අද කියලා දෙන්නම් ඔයාගේ නිවසට ධනය හා වාසනාව උදා කරගන්න නම් ඔයා කළ යුතු සරල ක්‍රියාකාරකම් 9ක් ගැන කෙටියෙන්. ඔයවින්පා මේ දේවල් කරනවට 7-5ක් වියදම් යන්නේ නැහැ. හැබැයි මේ දේවල් කරොත් ඔයා උපය ගන්න ඒ මානසික සහනය අනේ ඒක නම් මිල කරන්නත් බෑ. ඒකක මොකට ඕන නම් දවස් වල ජීවිතේ හොඳම දවසක් කරගන්න ලෝභ නැතුව දාගෙන යන්න මේ වීඩියෝ එකට ලයික් එකක්. එහෙම කරොත් ඔයාගේ ජීවිතේ වහන්න ආසන දෙයක් ඊළඟ පැය 24 ඇතුළේ ඔයාට අහන්න ලැබෙවි. මේ කියන්නේ බොරුවක් නෙවෙයි. මොකද මම ප්‍රාර්ථනා කරන්නේ මේක එහෙමම වේවා කියලා. ඒ විතරකුත් නෙවෙයි. ඔයාට පුංචි හෝ වෙලාවක් තියෙනවා නම් දාගෙන යන්න කමෙන්ට් එකකුත් මේ විශ්වයට ස්තුති කළා. මොකද මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක ඔයා දැක්කේ අහම්බයක් නිසා නෙවෙයි. ඒ වගේමයි මොකක්ද හේතුවකට ඔයාට මේ වීඩියෝ එක බලන්නත් හිතුණානේ. එහෙම නේද? පුදුමයක් නෙවෙයිද ඒක? ඒ නිසා විශ්වයට ස්තුති කරගෙන යමු මේ වීඩියෝ එක ඔයාගේ ඇහැ කැටෙන්න සලස්ව එක වෙනුවෙන්. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. අංක 1. ධනාත්මක ශක්තිය නිවසකට ආකර්ෂණය කරගන්න ක්‍රම සෑහෙන ගොඩක් තියෙනවා. ඒ අතරිනුත් වැදගත්ම සහ පහසුම ක්‍රමයක් තමයි ඉර එළියට ඉඩ දෙන එක. ඔව්. ඉර එළිය කියන්නේ ජීවිතය හා ජවය සංකේතවත් කරන ප්‍රධානම ශක්ති ප්‍රභවයක්. ඒක නිසා මේ හිරු එළිය ඍණාත්මක බව දුරු කරන ස්වභාවික පිරිසුදු කාරකයක් විදියට සියවස් ගණනාවක් තිස්සේ නම් ගෞරවයට පාත්‍ර වෙලා තියෙනවා. ප්‍රමාණවත් හිරු එළියක් ලැබෙන නිවසක් ශක්තිමත් සහ ධනාත්මක ශක්තියෙන් පිරුණු එකක්. ඒක යහපැවැත්ම සහ සාර්ථකත්වය පෝෂණය කරන පරිසරයක් නිර්මාණය කරනවා. හිරු එළිය ප්‍රතිලාභ උපරිම කරගන්න ඕන නම් හැම උදේකම ඔයාගේ ජනෙල් සහ දොරවල් විවෘත කරන්න. මෙම වාතය සහ දීප්තිමත් ආලෝකයට ඔයාගේ ජීවන අවකාශයට ගලා එන්න ඉඩ දෙන්න. ආලෝකය අවහිර කරන බර අඳුරු තිර රෙදි වලින් වළකින්න. එවැනිවට හිරු එළියට විනිවිද යන ඉඩ සලස්වන සැහැල්ලු ලා පාට තිර රෙදි තෝරගන්න. පුරාණ වාස්තු විද්‍යාත්මක විශ්වාසයන්ට අනුව නම් උදෑසන හිරු එළිය කියන්නේ බලගතු ප්‍රාතිහාරයක්. ඒ මොකද කිව්වොත් නැගෙන හිරු කිරණ නව අවස්ථා සහ සමෘද්ධිය අරන් එනවා කියලා විශ්වාස කරන නිසා. ඉතින් මේ හිරු එළිය පළමු ආලෝකය ඔයාගේ ගෙදරට ඇතුල් වෙන ඉඩදීමේ පුරුද්දක් ඇති කරගන්න එකෙන් ඔයාගේ ගෙදරේ ශක්තියට ප්‍රබල බලපෑමක් ඇති කරන්න පුළුවන් වේවි. අංක 2. ධනය හා වාසනාවට ආරාධනා කරන්න පුළුවන් තවත් බලවත් ක්‍රමයක් තමයි ඔයාගේ වත්තේ දෙහි ගහක් හිටවන එක. ගොඩක් සංස්කෘතින් වල දෙහි ගහ සැලකෙන්නේ සමෘද්ධිය පිරිසුදු කිරීම සහ ඍණ බලවේගයන්හි පළවා හැරීමේ සංකේතයක් විදියට. නව පැණි සුවඳ සහ දීප්තිමත් කහ පළතුරු තියෙන මේ සජීවී ගහ ධනාත්මක ශක්තිය ආකර්ෂණය කරගනිමින් පරිසරය පිරිසිදු කරනවා කියන කාරණාව පැරැන්න ඉතාම තදින් විශ්වාස කරා. දෙහිගස් දීප්තිමත් උණුසුම් තත්ත්වයන් තුළ වැඩෙන නිසා හොඳට හිරු එළියක් වැටෙන තැනක් තෝරගන්න. ශක්තිමත් වර්ධනයක් සාධිත කරන්න ඕන සාරවත් පසක් සහිත මැටි හෝ සිමෙන්ති බහාලුමක් පාවිච්චි කරන්න. ඒ වගේම අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ ලබා දෙන්න. කාබනික පොහොර වලින් පස පොහොසත් කරන්න. නිතිපතා රැකවරණය ඉතා වැදගත් වෙනවා. මේ දෙහිගහට ප්‍රමාණවත් විදියට වතුර දාන්න. මියගේ අතු කපල පලිබෝධ සහ රෝග වලින් ආරක්ෂා කරගන්න. දන්නවද? භෞතික ප්‍රතිලාභ වලට අමතරව මේ දෙහිගහ කියන්නේ මූල සමෘද්ධියටත් ගැඹුරින් සම්බන්ධ වෙන ශාකයක්. ඉතින් මේ ගහ පැටිලා සමෘද්ධිමත් වෙනකොට ඔයාගේ ගෙදර ඇතුලේ ධනය හා සාර්ථකත්වයක් ඇති වෙනවා කියලා ගොඩක් දෙනා විශ්වාස කරනවා. අංක 3. ගෙදර තුන්ගලනවා කියන්නේ නිවස පිරිසුදු කරන්න පාවිච්චි කරන තවත් ඉතා ඵලදායී පිළිවෙතක්. එකතැන පළවෙනි ඍණ ශක්තිය ඉවත් කළා. නැවුම් සජීවී ශක්තිය මේක ප්‍රතිස්ථාපනය කරන්න තමයි මේ ක්‍රමය අපි පාවිච්චි කරන්නේ. දන්නවද සාර්ථකත්වය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කරන්න මේ පුරාණ චාරිත්‍ර සියවස් ගණනාවක් තිස්සේ නම් විවිධ සංස්කෘතින් වල පාවිච්චි කරලා තියෙනවා. මේ ක්‍රියාවලියට අග්ගිස්, පැලොසෙන්ටෝ, සඳුන්, එහෙම නැත්නම් කුංජන් දැව වගේ පූජනීය ඖෂධ පැලෑටි නැත්නම් සුවඳ දුම්පුළු සදාලා හෝ හඳුන්කුරු තුලින් ඔයාගේ ගෙදර සෑම අස්සක් මුල්ලක් නෑරම දුම ගලා යාමට ඉඩ දෙන්න. මේ දුම අවකාශය පිරිසුදු කරනවා කියලා, ඍණාත්මක බලපෑම් දුරු කරනවා කියලා, වාසනාවට ආරාධනා කරනවා කියලා පැරණි විශ්වාස කරනවා. දුම් වලින්ම වඩාත් ඵලදායී විදියට වඩාත් හොඳින් කරන්න නම් මේක ධනාත්මක සිතුවිලි සහ අභිප්‍රායන් එක්ක ආරම්භ කරන්න. ඔයාගේ ජීවන අවකාශය පිරිසුදු කරන්න සහ නැවුම් කරන්න ඔයාගේ අවධානය යොමු කරන්න. කොන් දොරවල් සහ ජනෙල් යන ප්‍රදේශ එකතැන පල්වන ශක්තිය රැස් කිරීමට නැඹුරු වෙන නිසා සෑම කාමරයකම ක්‍රමානුකූලව ගමන් කරන්න. පුරපසළොස්වක පොහොය දිනවල නවසඳ කාලවලදී හෝ සතියන්තයේදී මේ පිරිසුදු කිරීමේ චාරිත්‍ර පැවැත්වීම වඩාත් සුදුසුයි. මොකද මේ කාලයේ පිරිසුදු කිරීමේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරනවා කියලා සැලකෙනවා. ඍණ ශක්තිය අයින් කළා නම් වාතයේ සංසරණය වෙන්න ඉඩ සැලසෙන විදියට මේ චාරිත්‍රය කරනකොට ජනෙල් සහ දොරවල් විවෘත කරන්න. ඒකෙන් ඔයාගේ ගෙදර සහල් සහ දීප්තිමත් සහ වඩාත් සාදරයෙන් පිළිගන්නා බවට සහතික කරાવી.
අංක 4. කුමාරිකා ශාකයක් හිටවන එකත් වගේ ගෙදරට ධනය, සෞඛ්‍ය සහ ධනාත්මක ශක්තියට ආරාධනා කරන තවත් අපූර්ව ක්‍රමයක් වෙනවා. මේ වෘත්ති දෙන ශාකයේ ඖෂධීය ගුණාංග සඳහා විතරක් නෙවෙයි, රින බලවේගයන් වලට එරෙහිව බලවත් ආරක්ෂකයෙක් විදියටත් සැලකෙනවා. මේ ශාකයට අවශ්‍ය වෙන්නේ අවම නඩත්තුවක්. මේක මධ්‍යස්ථ හිරු එළිය වර්ධනය වන අතර ඉනහිට ජලය දැමීම විතරක් ප්‍රමාණවත්. වාස්තු මූලධර්ම වලට අනුව නම් මේ ශාකය ඍණ ශක්තිය අවශෝෂණය කළා, වාතයෙන් විෂ පෙරහන් කළා, සාමකාමී සුවදායි පරිසරයක් නිර්මාණය කරනවා කියලා විශ්වාස කරනවා. ගොඩක් සංස්කෘතීන්හි කුමාරිකා නිවාස ආවාසනාවෙන් ආරක්ෂා කරන සහ ස්ථාවර මූල්‍ය වර්ධනයක් ප්‍රවර්ධනය කරන ආරක්ෂක ශාකයක් විදියට කිව්වොත් හරියටම හරි. ඉතින් ඔයාගේ ගෙදරත් කුමාරිකා පැලයක් තියෙන එකෙන් ඔයාට පුළුවන් වේවි ඔයාගේ ගෙදර තුල ඇති ශක්තිය සමතුලිතව හා සමගියෙන් පවතින බව සහතික කළ සාර්ථකත්වය හා යහ පැවැත්ම පෝෂණය කරන්න. අංක 5. නිවස පිරිසුදුව තියාගන්න එකත් සමෘද්ධිය ආකර්ෂණය කර ගැනීම සඳහා වඩාත් මූලික වන ඵලදායක ක්‍රම වලින් එකක් කියලා ඔයාලා දැනන් හිටියද? එහෙනම් මම පැහැදිලි කරන්න. ඒක වෙන්නේ මෙහෙමයි. අවුල් සහගත සහ අපිරිසුදු නිවසක් ධනාත්මක ශක්තිය ගලා යෑම අවහිර කළා. ඒක දැන පල්වීම ඇති කළා බහුලත්වයේ ඇතුල්වීම බලක්වනවා. පිරිසුදුකම පවත්වා ගැනීම කියන්නේ භෞතික පිරිසුදුකම ගැන විතරක් නෙවෙයි. මේකට මානසික හා චිත්ත වේගයේ අවුල් ඉවත් කිරීමත් ඇතුළත් වෙනවා. මේ මතුකා දැමීම, මතුපිට දූවිලිවත් කිරීම සහ බඩු බාහිර ආදී සංවිධානය කරන එක වගේ දෛනික පිරිසුදු කිරීමේ චර්යාවන් නිවස පුරා ශක්තිය නිදහසේ ගලා යන එක සාතික කරනවා. නම අවස්ථාව වෙනුවෙන් නිදි සැලසීම සඳහා භාවිතයට නොගත් හෝ කැඩුණු අයිතම වගේ ගෙදරින් අයින් කළා දාලා. නැත්නම් ඒවා පාවිච්චියට අවශ්‍ය කෙනෙක්ට ලබා දෙන්න. ඉතින් මේ සම්පූර්ණ කාරණාවේදී මුළුතන්ගේ සහ නිදන කාමර ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. මොකද මේ ප්‍රදේශවල එකතැන පල්වෙන ශක්තිය මූල්‍ය ස්ථාවරත්වයට හා පෞද්ගලික යහ පැවැත්මට ඍජුවම බලපානවා. හොඳින් සංවිධානය වුණු නිවසක් ධනාත්මක බව විකිරණය කරනවා. සමෘද්ධිය හා වාසනාවට ආරාධනා කරනවා. අංක 6. ගෙදරට කුරුල්ලන් ආකර්ෂණය කර ගැනීම. සතුට, සාමය සහ ධනය ආරාධනා කරගන්න උදව් වෙන තවත් ක්‍රමයක්. කුරුල්ලන් කියන්නේ නිදහස, ප්‍රීතිය සහ දිව්‍ය ශක්තියේ පැවැත්මත් එක්ක සම්බන්ධ වෙන දෙයක්. කුරුල්ලන්ගේ මේ පැමිණීම දීර්ඝයන්වීම වෙනුවෙන් පුළුවන් නම් වාගේ ගෙවත්තේ හෝ බැල්කනියේ කුරුල්ල නිවාසය නැත්නම් පෝෂක හෝ ජල වාචන තියන්න. එයාලට ආහාර සහ ආරක්ෂිත ඉඩක් ලබා දෙන එක නොයා ස්වභාව ධර්මයේ සමග සම්බන්ධතාවයක් ඇති කරගන්න අතරම නිවසේ ධනාත්මක ශක්තිය වැඩි දියුණු කරන්න උදව් වෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් නම් ඔයාලගේ ගෙවත්තේ මල් සහ පළ දරන ගස් හිටවන්න. ඒ තුලින් පුළුවන් කුරුල්ලන් තවදුරටත් ආකර්ෂණය කරගන්න වගේම සමගිය සහ සමෘද්ධිය ඇති පරිසරයක් පෝෂණය කරන්න. කුරුල්ලන්ගේ කීචිපිචි නාදය සහ උන්ගේ පැමිණීම වාසනාවේ සලකුණු විදියට තමයි විශ්වාස කරන්නේ. ඒ විතරක් නෙමෙයි මේ පිළිවෙත ඔයාගේ ගෙදරට ප්‍රියජනක හා අර්ථවත් බවක් එකතු කරાવી. අංක 7. නිතිපත ආගමික චාරිත්‍රවල නිරත වන එකත් ධනාත්මක ශක්තිය හා මූල්‍ය ස්ථාවරත්වය ආකර්ෂණය කරගැනීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු ගන්නවා. ඔයාගේ ආධ්‍යාත්මික විශ්වාසයන් මොකක්වත් ආගමික පිළිවෙත් සඳහා කාලය කැප කිරීම සාමකාමී මනසක් සහ සමෘද්ධිමත් නිවසක් වර්ධනය වෙන්න උදව් වෙනවා. පාන් පූජා කිරීම, සුවඳුම් දැල්වීම, යාඥා කිරීම සහ භාවනා කිරීම වගේ දේවල් බෞද්ධ චාරිත්‍ර වාරිත්‍රවල තියෙනවා. ඒව ධනාත්මක ශක්තිය ඉහළ නංවන්න පුළුවන් බලවත් ක්‍රම. මේ ක්‍රියාකාරකම් වලට ඔයාගේ ගෙදර පූජනීය ඉඩක් කැප කරන එකෙන් සංසුන් හා ගෞරවනීය පරිසරයක් සහතික කරනවා. කෘතඥතාවයේ පළ කිරීම සහ ඔයාට දැනටමත් ඇති දේවල් නිතිපතා අගය කිරීම ගැන අවධානය යොමු කිරීමත් ඔයාගේ වටේ තියෙන ධනාත්මක ශක්තිය තව තවත් වැඩි කරනවා. ඒකෙන් ඔයාගේ ජීවිතයට තවත් බහුලත්වයක් ලබා ගන්න උදව් වෙනවා. අංක 9. අවසාන වශයෙන් පිවිසුම් දොර පිරිසිදු හා හොඳින් නඩත්තු කරලා තියාගන්න එක ඔයාගේ ගෙදරට ඇතුල් වෙන ශක්ති ප්‍රවාහය තීරණය කිරීමේදී ඉතා වැදගත් සාධකයක් වෙනවා. ප්‍රධාන දොර කියන්නේ ඔයාගේ පුද්ගලික අවකාශය හා බාහිර ලෝකය අතර සම්බන්ධතාවයක් වෙනවා. ඉතින් ඒක දූවිලි, අවුල් සහගත හෝ හානි වලින් තොරව තියාගන්න එක අත්‍යවශ්‍ය කාරණාවක්. දොර සහ එහි රාමුව නිතිපතා පිරිසිදු කිරීම, සුබ සංකේත වලින් අලංකාර කිරීම, දොර හසුරු සහ සරණේරුව නිසිලෙස ක්‍රියාත්මක වීම සහතික කිරීම කියන මේ සියල්ලම වගේ ගෙදරට ඇතුල් වෙන ධනාත්මක ශක්තිය වැඩි දියුණු කරන්න දායක වෙනවා. ඉතින් මේ කතා කරපු බලගත්තු පිළිවෙත් වගේ දෛනික ජීවිතයට ඇතුළත් කරගන්න කෙනෙක් වගේ ගෙදර සමෘද්ධිය, සමගිය සහ වාසනාවේ අපේ භූමියක් බවට පත් කරගන්න පුළුවන්. මම කිව්වා වගේ මේ දේවල් කරනවට මහ ලොකු සල්ලියක් වියදම් වෙන්නේ නැහැ. ඒක නිසා මේ දේවල් අදම ආරම්භ කරලා වගේ ගෙදර අවකාශය තුල ධනාත්මක බව, බහුලත්වය සහ සාර්ථකත්වයෙන් පුරවා ගන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් ඔයාලට සුබ දවසක්. ජය වේවා.